නවීන තාක්ෂණික මෙවලම් වලින් ළමා මනස ආරක්ෂා කිරීමට කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා ළමා මනසට සුදුසු දේත් නොසුදුසු දේත් මනසේ කපටා කරගන්නවා. දැන් බලන්න දරුවන් 100ක් ගත්තාම එයින් 90ක් අතේම ජංගම දුරකථනයක් එහෙම නැත්නම් ටැබ් යන්ත්‍රයක් අඩුම පරිගණකයක්වත් තිබෙනවා. මේවායේ දත්ත ලබා ගැනීම අසීමිතයි. ඔවුන් ඒ උපකරණ හරහා Facebook, YouTube වැනි වෙබ් අඩවිවලට ඇතුළත් වෙනවා. එහි ඇතුළාන්ත සීමාවල් අසීමිතයි. හොඳ නරක දෙකම එහි තිබෙනවා. මේ අන්ත දෙක තෝරා බේරා ගන්න තරම් දරුවගේ මනස මෝරලා නැහැ. ආධුනික දේවල් බොහොම ආශාවෙන් වැළඳ ගන්නවා. යහපත් දේට වඩා අයහපත් දේට ලොල්වීම බහුලයි. සමාජ මාධ්‍ය භාවිතය සහ සුරක්ෂිත භාවය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන. ගමවට අපි නිවේදනයේ ප්‍රචාරය කරේ දැන් පේන අඩුවේ ලැච්චර දෙයක් දෙපා මේ මම කියන්නේ පේන අඩුවේ කියලා මේක විතර ප්‍රශ්නයක් නෑ මම හැමදේම ඔයගොල්ලන්ට මේ කතා කරලා පැහැදිලි කියනවා. දැන් ඔයගොල්ලෝ ගමවට යද්දී මම දාගෙන ගියේ මේක මම මෙතෙන් ඇවිල්ලා මයික් එක ගන්නකොට මම වොයිස් එකක් විදිහට ඔයගොල්ලන්ට අහන්න දැම්මේ මේක. එතකොට මේ මොකක්ද කියලා දෙන්නේ කියලා ඔයගොල්ලෝ චුට්ටක් ගැඹුරින් හිතලා බලනවා. නිකන් බලමුකෝ. නවීන තාක්ෂණික මෙවලම් වලින් ළමා මනස ආරක්ෂා කිරීමට කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඇත්තටම වැඩපිළිවෙලක් තියෙනවා. නගර සභාවලක් තියෙනවා. දැන් අපි පටන් ගත්තා. මේ තියෙන එකේ එක් අදියරක්. අපි තවත් වැඩසටහන් කරලා තියෙනවා. ඉතින් තවත් බොහෝ වැඩසටහන් වෙනවා. ඒතකොට මේක මෙහි විතරක් නෙවෙයි මුළු ලංකාවේම මේක වෙන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවනේ සමාජ මාධ්‍ය වලින් වෙන ප්‍රශ්න ගැටලු බොහෝ දේවල් දන්නවනේ. එතකොට ඒකෙදි අයිති නේද? ළමා මනසට සුදුසු දේ නුසුදුසු දේ මනසේ ගබඩා කරගන්නවා. අර දරුවා 100ක් ගත්තාම 90 අතේ ටැබ් එක, ෆෝන් එක නේද? ඒ වගේ දත්ත ලබා ගැනීම අපි අන්තර්ජාලයට ප්‍රවිෂ්ඨ වුණාම දත්ත ලබා ගැනීම අසීමාන්තිකයි. ඒක අතුලාන්ත සීමාවන් රහිතයි. ඒක ඕන දෙයක් තියෙනවා. අපිට ඕන දෙයක් බලා ගන්න පුළුවන්. එතකොට ඒකේ හොඳ නරක අපිට කෙනෙක් වැඩිහිටියෙක් මේක තේරුම් කරලා දුන්නේ නැත්නම් වැඩිහිටියෙක් කෙනෙක් දුන්නේ නැත්නම් ඒගොල්ලෝ ඒත් එක්ක යන දුර ගැන අපිට හිතා ගන්නවත් බැරි වෙයි. එතකොට එහෙම බිහි වෙන දරුවෝ අනාගතයේදී මොන වගේ කෙනෙක් වෙයිද කියලා තීරණය කරන්නේ එයාගේ ජන්ම දුරකථනයේ බලන දේවල් එක්ක තමයි තීරණය කරන්නේ. එතකොට මේ අන්ත දෙක හොඳ සහ නරක කියන අන්ත දෙක තෝරා බේරා ගන්න ඒගොල්ලන්ට වැරදි මනස මෝරලා නැහැ. ඒගොල්ලෝ විතරනේ ගොඩක් අපේ වැඩි විදිහට අපේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒක මම කියන්නේ මනස මෝරන්නේ නැහැ කියලා කෝණියෙන් වැරදි දෙයක් නෙවෙයි. දැන් ඔය මුදල් ප්‍රශ්න වංචාවලට අපි අහු වෙන්නේ නැද්ද? එහෙම අහු වෙලා තියෙනව නේද? එහෙම අහු වෙනවා. ඒ කියන්නේ අපිටත් එහෙම වැරදි වෙනවා. ඒ අපිටත් අන්න ළමයි විතරක් නෙවෙයි හැමෝටම පොදුයි. ඉතින් ආධුනික දේවල් අපි බොහොම ආශාවෙන් වැළඳ ගන්නවා. දැන් අපිට නම් අපි ගොඩක් දේවල් අපි දන්නවා. කුංචි මල්ල ගොඩක් දේවල් දන්නේ නැහැ නේද? එහෙම කෙනෙක් මොනවා හරි දෙයක් Facebook එකෙන් හරි අන්තර්ජාලය කරා දැක්කොත් එහෙම එයා ඒක පිළිබඳව බලන්නේ කොහොමද? ඒක දන්නේ නැහැ. එයා ඒකට පරිමක් අක්ක වෙලා ඒක බලනවා. මුතර බලනකොට ළමයි ෆෝන් එකක් අතර ගත්තාම ඒ ළමයිගේ රැයක් අරගෙන බලනවා ආයෙත් නිදාගන්නෙත් නැහැ. කලින් අටට නිදාගන්න ළමයිට ෆෝන් එකක් දීලා බලන්න. ඒ ළමයි 12ක වෙනකම් අපි නැගිටලා ෆෝන් එක ගන්නකම් හරි ඒ ළමයා රාත්‍රී කාලේ හැදලා ඉන්නවා. ඒක තමයි අද තියෙන්නේ. ඉතින් මේක සිද්ධ වෙන විපාක අති විශාලයි. ඉමේජ් එක නම් පැහැදිලිව පේනවත් නැහැ. මේ විදිහට ගෙදර පොඩි දරුවා දකින්නේ මොන වෙලාවටද? කතා කරලා කමන්නේ මාත් එක්ක නැත්නම් ඔයගොල්ලෝට කමලි. ඉතින් අර අඳගොඩ පිහිරි පාසල වල ලෙක්චර් එකක් කරනවා වගේ මට ටිකක් අපහසුයි මේක කරන්න. ඒ හින්දා මේ මිනිහ ඔය වගේ වෙලාවලදී පොඩ්ඩක් කියන්න දන්නේ නැහැ. ඔයගොල්ලෝ මල්ලිලා ඔයාලා මේ නෑ. අතේ තියෙන ෆෝන් එක දුරු කරගහම මේ මිනිහ දුන්නේ. ඕන්නම් දැනුම කරලා වෙනනම් ඉස්සරහ කරලා කෙනෙකුත් ඉන්න මට වෙන්න. ඉස්සරහම වාඩි වෙනවා. පේනවා බැහැ.
අම්මලා මෙතන හිටියනම් තාත්තලා ඉන්නවා අම්මලා ඉන්නවා මං අහන්නේ දෝණි නැන්දත් මේකද කියලා නේ දෝණි නැන්ද මෙහෙමද ලැප් එක පෙරලගෙන නිදාගෙන නේ මුකුත් කියන්නේ නැවතලා චුට්ටක් අවධානයෙන් ඉන්න තමන්ගේ දෝණි නැන්ද පුතා හරි මෙන්න මෙහෙමනම් ඉන්නේ චුට්ටක් අවධානයෙන් ඉන්න ඔය එනන ෆෝන් එක අරගෙන කරවලයි ස්ක්‍රීන් එක එළිය තමයි මොන පේන්නේ එතකොට රැයක් දවාලක් නැහැ ෆෝන් එක අතේ දැන් ඕගොල්ලෝට දොස් කියවට ඉතින් මගේ ගොඩක් දුරට ඒකේ ප්‍රශ්න තියෙනවා අපි ඉඳන් මොකද වෙලා මේ අඩුපාඩු ටික හදාගන්න මේක සමාජය දැනුවත් කරමු මේක එතකොට අපි මන කියන්නේ කොහොමද දැන් අපි දැන් ළමයෙක්ට පරිගණකයක් හරි මොනවා හරි පරිගණකයක් දෙන්න වෙනවා නේද අන්තර්ජාලය මම කවදාවත් කියන්නේ මේවා පාවිච්චි කරන්න එපා කියලා මේ සයිබර් ක්‍රයිම් පරිගණක අපරාධ ගැන මම මේ කතා කරාට මම කවදාවත් කියන්නේ මේ සෝෂල් මීඩියා පාවිච්චි කරන්න එපා කියලා ළමයිට දෙන්න එපා කියන්නේ නැත්නම් මම කියන්නේ දෙන්න කියලා හැබැයි ඒකේ හොඳ නරක කියන අන්ත දෙක ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ කියලා තමයි කියන්නේ හරිද එතකොට මෙන්න පැහැදිලිව මේනවා මම දන්නේ මේකේ තියෙනවා සාමාන්‍යයෙන් අර ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් මොකද මේ මහානගර තියෙන දැනක තමයි පරිගණක යන්ත්‍රය ගෙදර දරුවෙකුට දෙනවා නම් මේක තමයි මේගොල්ලෝ කියලා නැහැ මේගොල්ලෝ හදන්නේ මේ කම්පියුටර් එක අරගෙන අස්සකට යන එක එළිය කරන්න නෙවෙයි උන වැඩි හිටියෝ උන පොඩ කල්පනා කරලා බලන්න ගෙදර දරුවෙක්ට පරිගණකයක් දෙනවා නම් ඉස්සල්ලාම කරන්න ඕන දේ තමයි ඒක ගන්න සාලෙට ඒක සාලෙට අරගෙන හැමෝටම පේන තැනකින් තියාගන්න. ඒතකොට දරුවා මොනවද කරන්නේ කියලා දෙමාපියන්ට පේනවා. ඒ නොපෙනුනත් දරුවා බයට හරි වැරදි දේවල් කරන්න වෙනවා. එඳ අනිවාර්යයෙන් මේ වගේ දෙමාපියොත් එක්ක ඒ පරිගණකයේ පොදුවේ භාවිතා කරන්න දුන්නාම ඒතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් සමහර කාරණා තියෙනවා මේ ඔයගොල්ලෝ ඇත්තටම මේ අර පොඩි දරුවෝ කියලා ගොඩාක් දේවල් වලින් ඔයගොල්ලෝ ඈඩ් කරලා තිබ්බට මම නම් එහෙම කරන්නේ නැහැ. මොකද ඔයගොල්ලන්ට මම මේකෙදි ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලට මේ කියලා දෙන්න බැරි කාරණා ටිකක් තියෙනවා. අම්මලා තාත්තලා ඔයාලට කියලා දෙන්න බැරි කාරණා ටිකක් තියෙනවා. ඒ ටික කියලා දීලා යනවා මම මෙතෙන්ට ආවා. ඒ සමහර කාරණා ඉතින් අමුතු කාරණා වෙන්න පුළුවන්, ආරණ්‍ය කාරණා වෙන්න පුළුවන්, විශ්වේජන කාරණා වෙන්න පුළුවන්. කමන්නේ අපි මේක ඉදිරියට ගෙනියමු. දැන් මම මේක වැඩසටහන හැදුවේ නිකන් අර දැන් අපි පටන් ගන්නකොට වෛද්‍යතුමා මේ පරිගණක ගැනීම ටැබ් වල ඒ ස්ක්‍රීන් වල වෙන ආලෝකයේ අයිතිකර කියන ඒ දේවල් කරපැත්ත කොහොමද ළමයින්ට බලපාන්නේ ළමා වංශ බලපාන්නේ කියන එක අපේ වෛද්‍යතුමා නගර සභාවේ ආපු වෛද්‍යතුමා ඒක පිනමකම පැහැදිලි කරලා දුන්නා. හොඳට පැයකටාසන් කාලයක් තිස්සේ ඒ දේශනේ කරා. ඒක මම නැවතත් ඒ දේවල් කරන්නේ නැහැ. ඒක ඔයගොල්ලන්ට දැන් ඒකම කරලා කතාව බෝරින් වෙනවනේ. මම ඒක චුට්ටක් වෙනස් විදිහකට යනවා. මම මේකට ගෙනාවු කරුණු සියලුම දේවල් ගත්ත Facebook එකේ. සෝෂල් මීඩියා වලින් ගත්ත දේවල් තමයි තියෙන්නේ. මම බොරුවට හදලා එඩිට් කරලා දාපු දේවල් නෙවෙයි. සෝෂල් මීඩියා වලින් ගත්ත නිවුස් මම මේක අවුරුද්දක් දෙකක් තිස්සේ මම මේ එකතු කරගත්ත මේ නිවුස් සමහරට පරණයවත් වෙන්න පුළුවන්. නමුත් ඒවා ඔයාලට නැවත වතාවක් පෙන්වනවා. දැකලා ඇති නැවත වතාවක් පෙන්වන්න ඕනේ කියලා හිතන නිසා මම ඔයගොල්ලන්ට නිකන් නිවුස් ටිකක් පෙන්වන්නම්. මේක පේන අඩුවක මම කියන්නේ. ඔන්න බලන්න. මේකේ කෙනෙක් දාලා දෙනවා නම් ඕනේ. මගේ ප්‍රථම එකම ආදරවන්තිය නමක් තියෙනවා සෙලුරි මනුෂ්‍යකර කියන මේ නැහැ නේද? මේලෝ හැරදාලා යන්න ගිහිල්ලා අදට හරියටම අවුරුද්දක්. එයාගේ පෙන්නතිය මේලෝ හැරදාලා ගිහිල්ලා අදට හරියටම අවුරුද්දක් කියන ඔන්න පෝස්ට් එකක් දාලා තියෙනවා. එතකොට මේ සෙලුරි මනුෂ්‍යකර කියලා කෙනෙක් ආයෙකට රිප්ලයි එකක් කරලා තියෙනවා. මම මැරුණා කියලා මාව මෙන්ෂන් කරලා බොරු පෝස්ට් දාන්න මොන පිස්සුද බලන්න කියලා. එතකොට අපි වල පෝස්ට් එක දාපු කෙනා ලියලා තියෙනවා ලොකු කාලයක් තිබිලා ගියා මට දැනෙනවා අය මේකට කමෙන්ට් කරනවා දැන් ඉතින් ලව් එක පටන් ගත්තා ලව් එක හැදලා ගියා නම් කොල්ල කරන දේවල් වලට ඉතින් ඔය වගේ දෙයක් කරා
කරන්න දෙයක් නැහැ. සමහර දේවල් වල නම් කරන්න දේවල් නැත්තේ නෑ කරන්න දේවල් තියෙනවා. ඒවට දැන් වෙනම ආයතන පිටවල තියෙනවා අපි පොලිසිය ඉන්නවා. කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. අපි ඒවත් කතා කරමු. හරි. දැන් දැක්කනේ වෙනම විදියක්. මේ නිවුස් ටිකක් මම ඔයගොල්ලන්ට වෙන මොකක්ද දෙන්නේ? මම මේකෙන් මොකක්ද ඔයාලට අදහස් කරන්නේ? කරන දේ පරිස්සමින් කරපන් කියලා. දැන් දැක්කද? බූට් එකක් ආවද? දැම්මා Facebook එකේ. මේ වගේ ටිකක් තියෙනවා බලාගෙන. සම්පූර්ණ වැඩ කරන්න යන්නේ මේ වගේ. ඔයාලා කැමති නේද කියනවනේ? ඕකේ ලගිනන්න කොක්කොම. සමාජ මාධ්‍යම හරහා සිගිති පාතාලය නිර්මාණය කරයි කොටු වුණු හැටි. ඒවා සිගිති පාතාලය වයස කීයක් විතරද සිගිති පාතාලය? එතකොට මේක නිකම්ම අපේකද? මේක සමාජයේ රැළලක් දුන්නා නේද? මේ ප්‍රදේශෙත් නැද්ද නිකන් එහෙම සිගිති පාතාලය කට්ටිය නැද්ද? මට නම් හම්බෙලා තියෙනවා. ඔය ක්ලාස් එකේ. කණින් පෙන්නන්න. දක්වනවාද වෙන තියෙනවා. හරි. ඉතින් ඔන්න සිගිති පාතාලයක් නිර්මාණය වුණා. ඒක සෝෂල් මීඩියා Facebook කරා තමයි මේක ආවේ. ඒතර මේක එක්කෙනෙක් මේ පෝස්ට් එකක් දැම්මම මේක අර මාල කටේ දාලා මේක පිළි අරගෙන එහෙමවත් තිබුණා මන්ද ඔක්කොම දැක්කේ නෑ. ඒතර මොකද කරන්නේ අපේ ගමේ පොඩි ගම මොකද කරන්නේ? ඔක පේන්න ගන්නයි. ඌත් බීයක් කරගෙන දානවා Facebook එකේ ෆොටෝ එකක් සිගිති පාතාලේ කියලා. තව හොඳ සෙල්ලම් තියෙන බලමු ඉස්සරහට. අන්න පෝස්ට් එක දැන් අර බස් වල කැලේ කැලේ වල මේ ළඟදී කරනකොට නෙමෙයි ගොඩක් ඉස්සරහට කරනකොට පටන් ගත්තා නේද? ඒක අලුත් දෙයක්. ඒක අපිට වැරදි විදිහට ටයිප් කරලා. මම මේ නම් ගම් එක්කම කියන්න මොකද මම හදපුවා නෙමෙයි මේවා දාපුවා එක කොහොමද දැක්කද මේක. සමාජ මාධ්‍ය දාලාලි මම දාත් එකක් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මම මූණු ටික කැපුවා. ඒක මම නැති හින්දා වෙන්නේ මම මූණු ටික කැපුවා. අතුරුගත්තු ගමෙන් දන්නේ නැහැ නේද? ඔන්න ආලා තියෙනවා අරගලයන් කරන කස්ටිය මොකෝ කියන්නේ කියලා. අර බස් එකේ ලයිට් දෙකට වඩා චුට්ටයි උසයි. අර යට මොකද කියන්නේ? ඒක තියෙනවා අරක පෝස්ට් එක අරගලයක් කරමුද කියලා ගන්න. ඒක දාපු එක. ඒක දාපු එක බෝඩ් එකේ වාඩි වුණාම උඩ පඩියට උස නැහැ. හරි. ඊට පස්සේ ඒකට කමෙන්ට්ස් එකක් මම බැලුවා කියලා. ඉතින් මම බලලා ගත්තා. ඒක ඉතින් නේද? කරුණා මේක කතා කරලා බේර ගන්න පුළුවන් කියලා නිකන් ඉතින් දැන් ඔය කතා කරේ අරගලය තමයි ලොකුනේ. පේනවද? කොරෝනා වෙලාවට බස් එකක් ළඟ නැත්නම් උගේ උසත් යන්නේ. අන්න ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වෙලා තව පොරවල් දෙකක් තියෙනවා. කරන වනිමා ගාල්ලට එක්කුවේ. දැන් මේ සෙට් එක මේ පොඩි සෙට් එක මම හිතන්නේ මුදුනට තරම් මේ පාවනේ මේ 8 වසර 9 වසර වගේ පින්මන්නේ තියෙන්නේ. අරගලයන් කරන කතා කරන්නේ. මොකක් කරාද කතා කරන්නේ? සෝෂල් මීඩියා කරා. දැන් සෝෂල් මීඩියා තිබුණ නැත්නම් මේගොල්ලෝ කොහොමද කතා කරන්නේ? එකතු වෙලා කතා කරනවා. දැන් කවදාවත් එහෙම වෙන්නේ නැහැ. සෝෂල් මීඩියා තියෙන්නේ තමන්ට කැමති එක දානවා. ඒ ටයිප් වෙන්නේ ටික ඒකට පෙළවෙනවා අන්න දානවා කරනවා මේව කරනවා. අර එකෙක්ට දෙන්නෙට බෑ ඔක්කොම එකතු වෙන්න. එහෙනම් මේක කරමු මේ වැඩේ. හොඳයි නේද? ඒගොල්ලෝ එකෙන්ම මාත් වෙනවා. පොඩ්ඩක් අර වීඩියෝ දෙන්න ගෙනාවනේ. මේ පැත්තට ගෙන. හරි. තාපරක් වෙනවා එකෙන්ම කියන. ඔන්න දැන් Facebook වලින් අපහාස කරන්න එපා. මේකත් ගත්ත නිවුස් එකක්. Facebook එකකින් අපහාස කරාය පුරුෂේ තමයි නගලා. වද හිංසාවෙන් සැකරනවා අතුරුදහන. ඒ කියන්නේ අපි Facebook එකේ සැරිසරනකොට ඉන්නකොට දැන් අපිට මැෂින් එකේ ෆෝන් එක ගන්නවා අමුතු ගැනුමක් යනවා. කාගේ මොකක් කරකට දැක්කම නාලියනවා. අතනලිය කටනේ අතින් කොටල්ලි කට මේ අතනලිය. මොකක් හරි කියන දේ මොකක් හරි දාන පෝස්ට් එක උත්තරයක් දානවා. හන්දෑවට මොකද වෙන්නේ? අරුව වෙලා කියලා නැහැ. එහෙම දැක්කද නේද? අර ගොඩක් වීඩියෝ පෙන්නන්න ගත්තේ නැහැ. මම දැක්කා ඔබ මොනවද කිව්වේ කියලා නිකන් නෙවෙයි අම්මට කියලා තියෙනවා. මම මොකක්ද කිව්වේ Facebook එකේ නා දැන් කියපන් අපි කියපන් මම ආවඩු ගාල්ලට ඔබ කිව්වේ ගාල්ලට එන්න කියලා ඔබගේ බස් ස්ටෑන්ඩ් එකට එන්න කියලා ඔබගේ බස් වතුර එන්න කියලා ඒක තියනවා නේද පොඩු මේ යන කියන්නේ නැහැ. එළ තව සීකොන් එක. ගංගාකමද ඉරුවත්තු ලංකාවේ සුළු යුවතියන් දෙදෙනා අන්තර්ජාල කතා බහට.
මෙතන ඉන්නාගේ 150ක් කියලා දැන් මම හිතන්නේ අවුරුදු දෙකක්වත් පරණ නිවුස් එකක්. මේකේ දවස් බොහෝම ජනප්‍රිය විදිහට ගියා. විස්තරේ මම හරියට දන්නේ නැහැ. ගඟක් මැද්දේ මොකද වෙලා තියෙනවා? මේවා ෆොටෝස් මෙයාලා ගහලා දැම්මද? නැත්නම් වෙන කෙනෙක් ගහලා දැම්මද? මෙයාලා ගහලා ෆෝන් එකේ තියාගෙන ඉන්න කෙනෙක් වෙන කෙනෙක් අරගෙන මේවා සමාජ ජාලාවල පුදා හැරියා. සාමාන්‍යයෙන් අපි නිකම්ම මේ වගේ දේවල් අපි කරලා කියලා ආසාවල දැක්ක වීඩියෝ එකක් අපි සමාජ මාධ්‍ය දාලා දානවා මෙන්න මචං කෙනෙක් මම දාන්නේ නැහැ එහෙනම් කොහොමද ලින්ක් කියලා අපි මෙහෙම දෙයක් තියෙනවා දාන්නේ නැහැ කියන්නත් බෑ අවධානය ගන්නද කරනවා නේද ඈ ඔය සමහර ගෑනු ළමයි ෆොටෝ ගන්න කන්නාඩි ඉස්සරහට ගිහුවම මෙහෙම ගන්න බෑක් සයිඩ් එක පේන්න ඕනේ කන්නාඩි ලස්සනට අපේ ෆෝන් එකේ මාක්කයක් ටික කරනවා ඒක දානවා එහෙම නැත්නම් ෆෝන් එකේ තියාගන්න. බලමු ඉස්සරහට මම කියලා දෙන්න ඔක්කොම දැන් මේ යන්නේ නිකන් ගියපු නිවුස් ටිකක් විතරයි මේ යන්නේ මේක. ගියපු නිවුස් ටිකක් විතරයි. රටම හඳුනන TikTok සුපිරිතරුව 11 හැවිරිදි පාසල් දැරෙන සිදු කර අහස් පොළව දුර්වලන අපරාධය වෙන්න. අපරාධය මොකක්ද කියලා නම් මතක නැහැ. නමුත් TikTok තරුවා එතකොට අපේ රටේ තරු ඉන්නවනේ මේ වගේ TikTok තරුත් ඉන්නවා. එයාගේ TikTok එකක් දාන්නකම් ඉන්න අය බලන් ඉන්නවා. එතකොට මේ 11 දැරිලදී පාසල් දැරියක් තමයි මේ TikTok තරුවත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඔන්න ළමයි TikTok කරන්න පටන් ගන්න. ඊළඟට යන්න. නිවසේ සෙල්ලම් කරමින් සිටියේදී අතුරුදහන් වූ 13 වෙනි දැරිය Facebook පෙම්වතා සොයාගෙන ගිහින් ළමයි වයස කීයද ඕනොත් ඔය 10 පාසල ළමයි වයස 19 මේ ගැන නිවුස් එක පෙන්නවා මේ ගැන කතා නොකරමු වෙලා යනවා තව ඊට වඩා හරවත් දේවල් මේක ඇතුලේ තියනවා ඔයගොල්ලන්ට දෙන්න ඒ දැන් නිවුස් ටිකට අක්කාර බලාගෙන ඉන්නේ මේ මොකක්ද එකට පිටුරු රවලා සල්ලාල කුරුල්ලා පොලිස් දැරිය සිරවිලි. හරි. ඒවත් එන්නේ. දැන් ඔක කීපද ඔයගොල්ලෝගේ තාත්තලා අම්මලා මේ දේවල් දුවේ මේ Facebook account හදන්න එපා මේ කීකේ ෆොටෝ එවනවා කියලා තාත්තලා අම්මලාට කියන්න බෑ කියලා දෙන්න බෑ ඔයගොල්ලෝට. සාමාන්‍යයෙන් මම Facebook account එකක් හදුවා ඒක ඇතුලේ මගේ බිස්නස් වැඩ කරලා හැදුවේ කාන්තාවගේ නමක් දාලා කාන්තාවගේ ෆොටෝ එකක් දාලා හැදුවේ ඒකේ විනාඩියකට ආපු රික්වෙස්ට් ප්‍රමාණය මට හිතා ගන්න බැහැ බලන් ඉන්නකොට එක දිගට 10000 වැඩි වෙලා ඒකේ දැන් අපිට වෙනද account එකක් හදලා 5000 හදාගන්න කලිනවා මේ account එකේ 5000 හැදුණා පැය දෙක තුනක් යද්දී සත්‍ය කතාව පැය දෙක තුනක් යද්දී account එකේ 5000 හැදුණා හැබැයි මට account එක පාවිච්චි කරන්න බැරි වුණා ඒක කොයි වෙලේද ඕපන් කරන්නේ මේ මෙන්න මේ කියන අගේ ෆොටෝ එක. දැන් උන් දන්නේ නැහැ මම මේක හැදුවේ. අර දාලා තියෙන කාන්තා ෆොටෝ එකක් දාලා තිබුණා මට ෆොටෝ. ඒකවල මම හිතාගත්තා පුළුවන් මම උත්තර කල් කිව්වා මේ හැමෝටම බයිනද Facebook account එක හදපල්ලා කියලා. නමුත් මම හිතාගත්තා මේ සිද්ධියෙන් පස්සේ මම ගෑනම හිටලා හදන්න ගියන්නේ නැහැ කියලා. සල්ලාල ගුරු එකේකවල එවනවා කොහොම පරිස්සමෙන් ළමයි ඉතින් මෙතනදී මොකද්ද කරන්න ඕනේ එහෙම වෙනකොට? සල්ලාල කුරුල්ල එකතු කරගන්න නැතුව ඉන්න පුළුවන් නේද? Facebook account එකක් හදන්න මම එපා කියන්නේ නැහැ ඔයගොල්ලන්ට. හැබැයි සල්ලාල කුරුල්ල එකතු කරගන්න එපා. කොටිම කිව්වොත් අපි දන්නේ නැති අය Facebook account එකට ගාව ගන්න එපා. එතකොට අපිට ඕන දේ තේරෙනව නේද? එකපාරටම මුත්තේ කතන්දර දන්නේ නැහැ. ඒක පොඩ්ඩක් ටෝක් කරලා බලනවා මේ කොහොමද මෙයාට පොඩ්ඩක් මට අල්ලගන්න පුළුවන් වේද කියලා මොකටද අල්ලගන්න කියලා පුලිසාරට කතා කරනවා. හරි. මෙන්න තව සීන් එකක්. කැම්පස් කෙල්ලන්ගේ නිර්වත් ඡායාරූප තියාගෙන ණය දෙන අමුතු ජාවාරම. ඇයිදන්නේ? බැරි විදිහට මට හම්බුන මාර්ගයක් මම දැන් ඔයාලා හිතන්නේ මේ නිර්වත් ඡායාරූපෙට නම දුන්නා මේ ණය දෙනවා කියලා හිතන්නේ නෑ ඒක තමයි ඇපේ
සල්ලි දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? අදාළ වෙලාවට පොලිය සල්ලි ලැබුණ නැත්නම් අර ඡායාරූපය කෙලින්ම අන්තර්ජාලය කෙලින්ම පබ්ලිෂ් වෙනවා. ඒතකොට ඒ බයිට මොකද කරන්නේ? තමන්ගේ ෆොටෝ එකක් ඒ වගේ එකක් දීලා ණය ගත්තා. ඉතින් වල මෙහෙම හිතනවා ඇති. මෙහෙම හිතලා මේ පොරොයිස් කියලා හිතනවා ඇති. නෑ මේවා සත්‍ය සිද්ධි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි මේ ගිහිල්ලා මේ උදාහරණ කෙනෙක් ළඟට ගිහින් කරන වැඩක් නෙවෙයි මේක. මේක දැන් කැම්පස් එකේ තියෙනවා නම් ඒක ඇතුළේ වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් කියලා කියන්නේ මේකේ තියෙනවා කැම්පස් දෙල්ලන්න කියලා කතන්දරේ තියෙනවා. එතකොට මට හරියට සිරෝ කියන්න බෑ මේකත් මේ Facebook එකෙන් ගත් එකක් නේද කැම්පස් එකේ ඉඳන් වෙනවා කියලා මට කියන්නේ එහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා මම කියනවා. මේක කැම්පස් එකේ දෙන්නේ මේක ඕන තැනක වෙන්න පුළුවන්. හැබැයි මේ නොදන්න කෙනෙක් මේ නිරුවච්චාය රූපයක් දෙන්නේ නැහැ මට ණය දියක් කියලා. මට ලෝන් එකක් කියන්නේ නැහැ. ඒක තියෙන්නේ නිකුරන් අතර හිතවත්කම් වලට යන දෙයක්. යම් කිසි ආයතනයක් නම් හරි අපිට මෙහෙම අපිට දෙන්න පුළුවන් කොහොමද වෙලාවට පොලේ ගියපම අපි පොලේ ගිහින් නැත්නම් මේ ෆොටෝ එක දානවා Facebook එකේ. එතකොට අය මේ මාසෙක පතක් සල්ලි ඉන්න කරන්න යන්නවලු නෑ කපුව දෙන්න සල්ලි දෙන්නත් ඒ අප්ලෝඩ් කරනවානේ. මෙහෙම කරලා කම්මොත් මට කියන්නේ අටවට්ට මොන්නේ මට කියන්නේ. සිසුවියක් රවටා නිර්වාණ ඡායාරූප ගත් තිරිසන් දුරාට වෙච්ච දේ. තමයි පරිස්සමින් ඈ. ඒක කතා කරගොරෙන්නේ. මෙන්න හොඳම නිමුස්තක මොහොන් පොත හරහා මිතුරිය ආලලික හොඳම මිතුරිය. ඊට පස්සේ තාකදා කරන තියෙන නිර්වාණ ඡායාරූප ටික දාන්න ඕනේ. තම හොඳම මිතුරිය අන්තර්ජාලය හරහා විකුණු තරුණිය. ඒ මොකක් වෙන්නේ නැද්ද මේක? අපි හිතමු මේ උපකල්පන විතරයි මේ සිද්ධියේ මම කියන්නේ මේ කරගත්ත කල්පනාවට මතකයි. දැන් මට මේ කර්ම සිද්ධියේ මේ මේක වෙන්න පුළුවන් දේ මම ඔයගොල්ලන්ට කියන්නම්. ඔයගොල්ලන්ට මේ මම කියන්නේ. අයි මම මේ ඔයගොල්ලන්ට කියන්නේ. මේවා ඔයගොල්ලෝ අතින් නොවෙන්නයි කියන්නේ. නේද? ඔයගොල්ලෝ අතින් නොවෙන්නයි කියන්නේ. තව මම වැඩි මිනිස්සු ගොඩක් මේක බලාපොරොත්තු වෙනවා ඒගොල්ලෝ නැති එක නම් මට ප්‍රශ්නයක්. මේක අම්මලා දෙමාපියෝ දාන්න ළඟ තියාගෙන කියන්න ඕන දෙයක් තියෙන්නේ. ඒක උඩ කියා ගන්න බැරි වෙච්ච එක නැත්තම් කනගාටුයි. මේ වෙලා තියෙන්නේ අපි හිතමු කොහොමද හොස්ටල් එකට ගිහිල්ලා ඉතින් මොන විදිහින් හරි ඔය සමහර ලාඩින් බොහෝ තැන් වල කෙල්ලෝ තුනම ඔය විනෝදේ සමහරට පොඩි අඩියක් ගන්න ඉඩ තියෙනවා. එහෙම විශේෂයක් නැහැ ඒගොල්ලෝ කිව්ලු කියලා. ඒ වගේ ලාට ටක් එහෙම මේ ඔය රුවත් දෙච්ච එහෙම මේ අඳු පාත් දෙච්ච පොඩ කැමරාව කරගෙන ෆොටෝ එකක් දැන් ගන්නකොට මේක මෙතන දුර දිගයි කියලා අපි හිතන්නේ නැහැ. එහෙම නෙවෙයි. ඔයාලා අපි දෙන්නා විතරයි මෙතන ඉන්නේ. ඔයා මගේ මේ පොඩක් ෆොටෝ එකක් ගහුවා කියන එක ප්‍රශ්නයක් නැහැ. මේක ගහලා ඔයාගේ මකලා දාලා නමුත් නෑ මකලා දාලා නැහැ. තියෙන නිරුවච්චයක් මොකද අන්තර්ජාලය විකුණලා. එහෙම දනුත් තියෙනවා. දැන් අර දැනට අවුරුද්දකට කලින් ඉස්සර ගියා එක ජෝඩුවක් එකතු වෙලා කරලා තියෙනවා. ඒගොල්ලෝ එකතු වෙලා මේ නිරුවත් වීඩියෝ හදලා ඒගොල්ලෝම අන්තර්ජාලයට අප්ලෝඩ් කරලා ඒගොල්ලෝ සල්ලි ගන්නවා. ඒක අහුවුණා. ඒ වගේ දේවල් හැමදාම කරගෙන යන්න බැහැ. ටික කාලයක් කරලා සල්ලි හොයයි. හැබැයි ගම්මුච්ච දවසට ඔක්කොම ඉවරයි. ඔන්න. දැන් මේලා විශේෂම දේ තමයි මේවා මගේ නිවුස් නෙවෙයි. තමන් කොහොමද කීව සැරයක් කිව්වා මේවා Facebook එකේ මම ගත්ත නිවුස්. හරිද? ඒ දකින්න කොට ගන්න ඒවා තමයි මම මේකට දාලා මේක හදාගෙන ආවා. ඔන්න. මම නානකොට ඒ පිරිමි ළමයි මගේ දිහා බලාගෙන ඉන්නවා. මාසික දාලා ඉන්න නිසා ඇස් දෙක විතරයි පෙනුනේ. ඒ කියන්නේ මේ ගෑන් ළමයා නානකොට මේ පිරිමි ළමයි බලාගෙන ඉන්නවා කියලා මම දැකලා තියෙනවා. ඔන්න ටික කාලයක් යනකොට මගේ නිර්වත් ඡායාරූප ඒ වීඩියෝ වල තියෙන මම දැක්කා. මම අන්තිමට වීඩියෝ බලලා නතර කරා. කොරෝනා ඇඳිරිය මැද ජීවිතයෙන් විඳවන්නට උණු නිලුපුලිගේ සංවේදී කතාව. එතකොට බලන්නකො වෙලා තියෙන දේ. මොකද්ද දැන් මේකෙන් ඔයගොල්ලෝ ගන්න ඕනේ මේ ආදර්ශය? කිව්වලව හැංගිලා නන්නෝනේ. පොඩ්ඩක් හැංගිලා නන්න. මේක තියෙනවනේ අපේ පෞද්ගලිකත්වය
අපි ආරක්ෂා කරගන්න යුතුයි. අපි හොඳට දැන් දෙමාපිය බලන්න තමන්ගේ දරුවෝ මේක මෙහෙමයි ගෑනු පිරිමි කෙල්ලෝ මේ ભેදයක් නැහැ. කාට වුණත් ඔය දේ වෙන්න පුළුවන් අද කාලේ. එහෙනම් ඉස්සල්ලාම තමන්ගේ නානදන ආවරණය කරලා හරියට හදා ගන්න. ගංගඩ ඇලකට බහලා නානකොට දැන් මේකේ ඉස්සරහින් ලස්සන දිය පාරක් යනවා. හරි ආසයි දැක්කම නාන්න හිතෙනවා. ඈ කොහොමද පයින්නේ? ජානිය විදි නෑ. නියමිත ඇඳුමක් ඇඳලා නාන්න වහින්න මොකද මේ දෙයින් තව මිනිස්සු යනවා. වාහන යනවා. අද කාලේ තියෙන හොඳ තාක්ෂණික දියුණු වෙච්ච කැමරා තියෙන්නේ කිලෝමීටර් 2-3ක් zoom කරලා හැකි කනගාටුයි. හරිද? එද හිතන්න එපා දැන් අයියා ඉන්නේ හතරින් ඉන්නේ හිතන්න එපා. අද කාලේ මොකද ෆෝන් තියෙනවා තාක්ෂණික දියුණු. ඉස්නයි බලමු තමයි එහෙම දෙයක් නෙමෙයි. එහෙනම් මොකද වෙන්න ඕනේ? අද ඊපස්සේ ලාවනකොට 100% තමයි පරිස්සම් වෙන්න ඕනේ. ඈ ප්‍රතිද්ද ස්ථාන වල ආනෝ විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනේ කියලා ළමයි. මෙන්න බලන්න. පොලිස් මාර්ගය තනියම කඩාගන්න නෙමෙයි. ඔල්ලොන්ට හොඳයි. එතකොට තියෙනවා මේ ශ්‍රී ලංකා රජයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔබ කිසිදා අල්ලා ගැනීමට නොහැකි වන ආකාරයට නිර්ණායක Facebook ගිණුමක් නිර්මාණය කර ගැනීම. පළවෙනි කොටස. ඒක බැලුවා දෙවෙනි කොටස හම්බුනේ හම්බුනොත් මම ආයෙ දෙන්නම්. ඒක අනිවාර්යයෙන්. ඉතින් දැන් පේනවා දැන් මේ මොකද්ද මේකේ තියෙන ප්‍රශ්න උත්තර. දැන් මේ උගන්වන්නේ පොලිස් මාර්ග කඩන්න මේ කිසිදා පොලිස් අල්ලගන්න බැරි වෙන්නේ හදන්න. මේ වගේ දේවල් මේක උගන්වනවා. දැන් මම මේ කියන්නේ මොකක්ද ඉගෙන ගන්න කියලා. ඉගෙන ගත්තාම තමයි කරන්න යන්න බා. උරු ගනින්න වෙන්නේ. මේ පොලිසියට හසු නොවන ආකාරයට සමාජ මාධ්‍යවල තොරතුරු මුදා හරින්නේ කෙසේද? තනිකරේ පොත ලියලා තියෙන්නේ දිරිවි. මෙතන ඉන්නවා දිරිවි. ඉතින් මේ වගේ ඒවා තියෙනවා. අපිට මේ මම කිව්වේ අර මුලින්ම කතාවේ තියෙන ගමමඩ වටේ උදාලා නිවැරදි විදිහට කතාවේ තිබුණු අර්ථය හරියට හොයලා බලනවා මම කිව්වා මේ වගේ අතුලාන්ත අසීමිතයි කියලා. මේ සමාජ මාධ්‍යවල අපි මේ වගේ අතුලට ගිහුණු වගේ අතුලාන්ත අසීමිතයි සීමාවක් නැහැ. මේ වගේ නැති දෙයක් නැහැ. ටයිප් කරන්න විතරයි ඉතින් ටයිප් කරන්න දන්නේ නැත්නම් අන්න ඔය ස්ටයිල් එකකින් කතා කරන්න පුළුවන්. හරිද? අම්මේ මට ඕනේ වෙලාවට අම්මගෙන් අහන්න නෑදුව එළියට බහලා යන්න මම තා කොච්චර ලොකු වෙන්න ඕනද කියලා මේ පුතා අහලා තියෙනවා අම්මයි අම්මා කියන මොකක් උඹලගේ තාත්තවත් තවම ඒ ගානටම ලොකු වෙලා නැහැ මේ සයිබර් ක්‍රයිම් එක නෙමෙයි මේක තිබුණා දැක්කම ආසිතුම ගත්තා එතකොට ඔතන නිවුස් ටික දැම්මා නිවුස් ටික පෙන්නවා දැන් ඔයගොල්ලෝ මොකද්ද මේ මම කියන්නේ යන්නේ කියන එක දැන් යම් අවබෝධයක් ගන්නවා අපි ටිකක් ගැඹුරට ගිහිල්ලා බලමු මේ කියනවා සමාජ මාධ්‍ය එහෙමත් නැත්නම් සෝෂල් මීඩියා කියුසනි බොහෝ දෙනෙක් මනසට පැමිණෙන්නේ Facebook නැත්නම් YouTube වැනි සමාජ මාධ්‍ය වේදිකාව මේ සමාජ මාධ්‍ය සේවාව සහ සමාජ මාධ්‍ය නිර්මාණයේ කුමක් සඳහාද යන්න බොහෝ දෙනා දන්නේ නැහැ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මේ වන විට නිවැරදි ලෙස සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයන් ඉතා අල්පයි. නිකමට සමන්නයි සුත්තක් අත උස්සා කියන්නම මෙතනින් මේ Facebook ඉනුවක් තියෙන කට්ටිය ඉන්නවද කියනවා. කිසිම කෙනෙක් නැහැ. මම කියන්නේ එපා කියන නෙවෙයි හදාගන්න කියලා. එපා කියන්නේ නැහැ. මම මේ කියන්නේ අපරාධ පැත්ත විතරයි. අපරාධ පැත්තට වඩා මේක හොඳ පැත්ත ඊට 100%කින් වැඩි. හොඳ පැත්ත කතා කරනවා. එතකොට මේ සමාජ මාධ්‍ය කියන්නේ මොනවද කියන එක පොඩ්ඩක් අපි මේ දැනගෙන ඉන්න ඕනේ නේද? සමාජ මාධ්‍ය බයින විතරම ආපලේ නිවුස් කියන අරගෙන කරා කියනවා.
එතකොට සමාජ මාධ්‍යයෙන් මේ හඳුන්වලා දෙන ඩිජිටල් තාක්ෂණයේ පහළ වීම සමග මුළු ලෝකයක් ඒවට අයත් වීම නූතන සීවසර ගැලපෙන පරිදි තොරතුරු දාලාගත කිරීම ඒ හා සංනිවේදන තාක්ෂණයේ විශාල කාර්යභාරයක් සිදු වීම. ඉතින් මේ ඩිජිටල් මාධ්‍ය ආවට පස්සේ වෙච්චද දැන් අර ඉස්සර තිබිච්ච මේ නිවුස් පේපර් එක බෙදලා තියෙනවනේ. ඉස්සර මගේ තාත්තා හැමෝටම දාන්න මේ ඉරිදට ඒ පත්තර ටික ඔක්කොම අරගෙන ඇවිල්ලා කියනවා. දැන් ඇත්තටම පත්තර නැහැ මම දැන් මේ ඉවරට නම් මතක නැහැ. මේ ළඟදී පත්තරය නතර කළා. මොකද ඒක මුද්‍රණය කරලා ඒක ආලවි කරගෙන ඒගොල්ලොන්ට ඒක හරියට කරගන්න බැහැ නිෂ්පාදන විදිහම ඉහළ යනවා. මේක බලන්න කට්ටිය නැහැ. හේතුව මොකද්ද? හන්දියේ මොකක්ද වුණා නම් පත්තරේ ඒක පිට කරලා එනකොට පොඩි වෙලාවක් යනවා. පොඩි වෙලාවක් නෙමෙයි ඉතින් දවසක් විතර යනවා. නමුත් හන්දියේ මම මොකද කරන්නේ? ටක්ගාලා පොක එකක් ගහලා අප්ලෝඩ් කරනවා. ආයෙ මුළු පැත්තම දානවා. ඉතින් පත්තර වලට නෑ. දැන් පත්තර ඩිජිටල් කරණය කරලා පත්තර එන්නේ දැන් ඩිජිටල් වීඩියෝ. දැන් මේ සමාජ මාධ්‍ය ජාල ආරම්භණී මිතුරු මිතුරියන් හඳුනා ගැනීම මාධ්‍යයක් ලෙස Facebook ගැන කොහොමද කට්ටිය දන්නවා. ඒක මාක් සකර්බර්ග්ගේ ඒ ව්‍යාපෘතියක් විදිහට තමයි කරලා තියෙන්නේ. එයාගේ කැම්පස් එකේ ඉස්සලාම යාළුවෝ කීප දෙනෙක් කරගෙන තමයි මේක හදලා තියෙන්නේ. ඒකට එයා ඒක හදද්දී ඒක මෙච්චර දුර දිග ගෙනියන්න මම හිතන්නේ එයා ඉතින් නැති කියලා මෙච්චර දුර දිග යයි කියලා මේක. නමුත් ඊට පස්සේ ඒක එයාගේ කැම්පස් එකේ ඉතුරු ඒ සෙට් එක එකතු වෙලා මම හිතලා අන්තිමේදී මුළු අද ඒකට අපි රිංගලා අපිත් හැබැයිලා ඉන්නවා නේද? එතකොට මේ සමාජ මාධ්‍ය වර්තමානයේ භාවිතා කරන මේ මතවාද ප්‍රකාශ කරන්න, පුවත් සංසරණය කරන්න, අධ්‍යාපනික හා තොරතුරු දැනගැනීමේ මාධ්‍යයක් විදිහට එවැනි සාවාද්‍ය පුවත් නොමගාවට තොරතුරු අපහාසාත්මක ප්‍රචාර තමන්ගේ දේශපාලන මතවාද ඔස්සේ යන්නට ගැරහි ඒ වගේ ක්‍රියා තමයි ගොඩක් වෙලාවට මේ අද අපි දකින්න ලැබෙන්නේ. ජීවිතේ පවා වන්දි ගෙවන්න වෙලා තියෙනවා මේ ප්‍රශ්න ඉන්න මේ සමාජ මාධ්‍ය හරියට නිවැරදිව භාවිතා නොකිරීම තුළ. එතකොට මේ වර්තමාන ශ්‍රී ලංකාව තුළ වැඩිපුර වාර්තා වන සයිබර් අපරාධ. දැන් මේ සයිබර් ක්‍රයිම් ගැන කතා කරන්නේ. ඒතර සයිබර් අපරාධ කරනවා මොනවද කියලා අපි දැනගෙන ඉන්නත් ඕනේ. මේ දින ව්‍යාජ ඉදුරු සෑදීම, ෆේක් account. එතකොට මේ ඡායාරූප අවවාදය, අන්තර්ජාල බියගැන්වීම හා හිංසා කිරීම, මුදල් වංචා, අන්තර්ජාල බැංකු මුරපත් සොරා ගැනීම, සමාජ ජාලගින් වල මුරපත් සොරා ගැනීම, ණයවර වංචා, රහස්‍ය වෙළඳ උපක්‍රම සොරකම, පෞද්ගලික දත්ත කබලතුලට අනවසරයෙන් දත්ත ඇතුළත් කිරීම, ඒව තමයි මේ වර්තමාන ශ්‍රී ලංකාව තුළ වැඩිපුරම වාර්තා වන සයිබර් අපරාධ. අන්න අසත්‍ය පුවත්. ඒතර අපිට මේක ගොඩාක් කියන දෙයක් තමයි Facebook වල දාලා තියෙන මේ නිවුස් එක ඇත්තක්ද නැද්ද කියලා තහවුරු කරගන්න වෙනවනේ. ඉතින් දැන් අයවගේ රටේ තිබි හොඳට ඉන්න මිනිස්සුන්ට නිවන් සුව පතලා පෝස්ට් දාලා තියෙනවා. හොඳට ඉන්නවා. ඉතින් අපිට දැන් තියෙන ප්‍රශ්න අපිට බලන්න වෙලා තියෙනවා මේ. දැන් අහලා තව කෙනෙක්ට කතා කරලා මට නරු මැරලා වෙන්නේ නැද්ද? නැත්තම් නිවන් සුව පතුවා කියලා දැම්මොත් ඉවරයි Facebook එකේ ඉන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ දාපු ඒවට එක මේ කොරෝනා කාලේ ගත්තා පිළිවෙලින් කොරෝනා වෛරසය ගැන අසත්‍ය ප්‍රචාර Facebook ඔස්සේ ප්‍රචාරණය කර දෙදෙනෙක් අත්අඩංගුයි. ඉතින් ඒවට නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ බොරු දැන් උදාහරණයක් Facebook ඇඩ්මින් CID තාමන ඔයගොල්ලෝ දැන් Facebook වල page හදලා දැන් ඔන්න අර මොනටයිසේෂන් අරගෙන දැන් අර මේ දවස්වල අර Facebook එකකින් අර තමන්ගේ account එකට සල්ලි ගෙවනවා කියලා එකක් යනවා නේද? එතකොට අපිට නිකන් සල්ලි හම්බෙන්නේ නැහැ. අපි මොනවද අපි හොඳ content creator කෙනෙක් වෙන්න ඕනේ. content creator කෙනෙක් වුණොත් තමයි අපිට මේ මුදල් මේ හම්බ කරගන්න පුළුවන් වෙන්නේ.
ඒකට අපි මොනවා හරි ලියන්න Facebook එකේ. එහෙම ලියනකොට තමයි ඒක ලියන පොරුවේ හැටියට තමයි ඒක ප්‍රතිචාරයක් දෙන්නේ. බැන්නත් කමන්නේ. ඒකේ හොඳ views ඇවිල්ලා අපේ ගිණුමට මුදල් වැඩිනවා. ඒ වගේ කාරණා හින්දා තමයි මේ සෝෂල් මීඩියා වල අපි පාවිච්චි කරන්නේ අපි නොදැනුවත්වම මේ වැරදීම් අපිට සිද්ධ වෙන්නේ. එනම් Facebook දානවා නම් බොරු දාන්න දෙපා. ඔන්න වෙනවන්නේ. ෆෝන් එකකින් හරි කම්පියුටර් එකකින් සල්ලි විදියක් නැණෙන්න මොකද වෙන්නේ? ඔය වගේ තමයි. ඉතින් ඒකේ මම නිවුස් ටිකක් ඉස්සලා කියන්න සුද්දෙක් එක්ක සෙට් වෙලා කරන මේ අමුතු ජාවාරකට අහු වෙන්න එපා. මුහුණු පොතෙන් කෝටි 3ක් ලබාගත් නයිජීරියාව. මේ නයිජීරියානු ජාවාර ගැන පොඩ්ඩක් ඔයගොල්ලෝ අන්තර්ජාලයට ගිහින් ගැහුවා වෙනවා. මම ඊයේ පෙරව තිබුණා එක චුට්ටක් එක ඊවල බලන්න මේක ඊවල බලන්න ඕනේ. ජාවාර වෙන්නේ අන්තර්ජාල අන්තර්ජාලයට සම්බන්ධ චීන 130ක් අල්ලලා. ඒ කියන්නේ ලංකාවට ඇවිල්ලා මේ අන්තර්ජාලය අපේ මුදල් ගන්න වැඩේ කවුද වැඩිපුරම කරන්නේ? ලංකාවේ වල විදේශ රටවල නම් කට්ටිය තමයි මේකෙන් අපේ වැඩිපුර මුදල් දරන්නේ. අන්තර්ජාල මුදල් වංචාවට හසු නොවන්න. අවධානයෙන් අන්තර්ජාලය භාවිත කිරීමෙන් ඔබේ මුදල් ආරක්ෂා කරගන්න. විවිධ සංවිධානාත්මක පාර්ශ්ව විසින් ඔවුන්ගේ ගිණුම් වලට විශාල පරිමාණයේ විදේශ විනිමය සමග දේශීය මුදල් බැල කර ඇති බව දක්වමින් සහ එම මුදල් නිදහස් කර ගැනීම සඳහා සහාය දෙන්නට ප්‍රමාණාත්මක ගිණුමක් සිදු කරන බවට දැනුම් සිදු කරන මූල්‍ය වංචාව. ඒ කියන්නේ මොකක්ද? ඕගොල්ලොන්ට එකපාරට මැසේජ් එකක් එනවා ෆෝන් එකට ඕගොල්ලොන්ට මේ රටේ මෙන්න වෙලා මේ ඕගොල්ලොන්ට මේ මිලියන 250ක් ඕගොල්ලෝගේ උන්ට ඇවිල්ලා දෙනවා කියලා කියනවා. ඉතින් ඕක ගන්න ඒගොල්ලෝ අපිට කියන හතර රයිටර් අපිට මෙහෙම මේ මෙතන මුදලක් මේව හම්බෙලා තියෙනවා කියලා කිව්වොත් දැන් අපි ඒක ගන්න try කරනවා. ඒක අපි ගන්න try කරනකොට ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? ඔයාගේ මේ විස්තර දෙන්න මේක වගේ ගිණුම් ගල කරන්න ඕන වගේ ගිණුම් එකක් දෙල්ලනවා. අර මේ කාඩ් එකේ පිටිපස්සේ ගහලා දෙනවා නේද? අකුරු ටිකක් ගාලා බෝඩ් එකක් අපේ සමහර රිවිව් කරනකොට ඔගේ අවසාන අංක 3 විතරක් දීලා දෙන ටික දාලා ගන්න ඕනේ කෝඩ් එක පවා එක ඉල්ලනවා. OTP කෝඩ් එකක් කියන්නේ මොකක්ද? එක වාරක් භාවිත කරන්න පුළුවන් සමහර බැංකුවක් හරි උත්තර ගන්න ඉතින් අපේ දුරකථනයට වෙලා ඒක තහවුරු කරගන්න කෝඩ් එක. එතකොට ඒගොල්ලෝ සූක්ෂම වෙනවා මොකද්ද? අපෙන් ඒකත් ගන්න සූක්ෂම වෙනවා. අන්තිමේදී වෙන්නේ මොකද්ද? මිලියන ගණනක් ගන්න බලාපොරොත්තු වෙනවා අර account එකේ තියෙන ටික දෙන්නා ඒක නම් කියලා මොනවද අපි දන්නේ නැහැ. එතන බොහොම පරිස්සමෙන් මේ මුදල් ගන්න කරද්දී අපේ තියෙන දේවල් ලබා දෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ මුදල් දාන්න ගිණුම් අංක ලබා දෙන එක ගැටලුවක්ද? මුදල් දාගන්න ගිණුම් අංක දෙන එක ගැටලුවක් නැහැ. ඕනම කෙනෙක්ට ගිණුම් අංක දුන්නාම account එකට සල්ලි දාන්න පුළුවන් නේද? ඒ සල්ලි නැවත වෙන කෙනෙක්ට අදින්න බෑනේ. එතන ගිණුම් අංක දෙන්න ඒක ප්‍රශ්නයක් නෑ. මොනවාට මුදල් දුන්නොත් කරන අංක දෙන්න. නමුත් අර හිතේ කියන අනිත් කාරණා ටික දෙන්න යන්න එපා. දුන්නොත් මේ account එකේ තියෙන ටුටු දෙකට මෙන්න නිවුස් එක රට හැමතුමකට හෙලෝ කිව්ව තරුණයාගේ ලක්ෂ 65ක් අතුරුදහන් වෙනවා. ඒක රට හැමතුමකට හෙලෝ කියලා තියෙන්නේ ලක්ෂ 65කට සෝරි කියලා. මම නිවුස් එක කියන්නම්. ඕනම කෙනෙක් කැමති තමන්ගේ ජීවිත නිදහස සතුටින් ගෙවන්න. මේ කියන්නේ අන්නේ ගැන කතාවක්. ඒත් උඹට මේ වගේ අවස්ථාවක් ලැබෙනවා නම් ඒ ගැන එකපාරක් නෙවෙයි දෙතුන් වතාවක් හිතන එක වටිනවා. මේ කතාව ඔබට එසේ විසිතයි. යාපනයේ ප්‍රදේශයේ පිහිටි බැංකුවකින් රුපියල් ලක්ෂ 60ක මුදලක් වංචාසහගත ලෙස ලබාගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු යාපනයේ පොලිසිය විසින් පවතියා අත්අඩංගුවකින් දෙනවා. ඒතර මේක වෙලා තියෙන්නේ කොහොමද? දුරකථන මෙතුමක් ලන්ඩනයේ ඉඳලා ඇවිල්ලා තියෙනවා. එම කණ්ඩායමකින් කතා කරලා තියෙන්නේ ලන්ඩනයේ රැකියාව ලබන්න පුළුවන් කියලා තමයි මේ දුරකථන මෙතුම කියලා තියෙන්නේ. දැන් අපිට ලන්ඩනයේ කතාවක් මේ රැකියාවක් දෙනවා නම් අපි ආසාවෙන් යනවානේ. ගොඩක් අය රට යන්න ඕන කියන බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. එතකොට යනවා. ඉතින් මෙන්නක රස්සාව ගන්න ඒකට මේ කැමැත්ත බල කරලා
පියවරෙන් පියවර තමන්ගේ දුරකථනයෙන් එක ඔප්ෂන් කරවගෙන තියෙනවා ඒගොල්ලෝ. ඒතර ගමන් බලපත්‍රයන්ගේ බැංකු කාඩ්පත් විස්තර ලබාගෙන දින කිහිපයකට පසු සම්බන්ධ වෙච්ච දුරකථන අංග සක්‍රිය වෙලා කවුරුත් නැහැ. ඊටසේ බැංකුවට ගිහිල්ලා විදි පරීක්ෂා කරන වෙලාවට බලන්නේ ලක්ෂ 65ක් බැංකු විදුලි දුන්න ඔක්කොම ඇදලා ලක්ෂ 65ම ඇදලා ඒගොල්ලෝ. ඉතින් මේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කොහොමද කියවන්න යන්නේ. ඒගොල්ලෝ කියන්නේ මේ මොනවා හරි ගණන් කරනවා පින් අංක දෙන්න එපා කාඩ් පත්වල පිටිපස්සේ සඳහන් අංක දෙන්න එපා අර CVV කියලා මම ඉස්සෙල්ලා කිව්වේ OTP කෝඩ් දෙන්න එපා user ID password ඒව දෙන්න එපා ගණන් කරන්න ඒව දීම අවශ්‍ය නැහැ. ඒතකොට මෙහෙම දෙයක් තියෙනවා. තමන්ගේ මේ බැංකු කාඩ් එකේ ෆොටෝ එකක් ගහලා බැංකු කාඩ් එකේ ෆොටෝ එකක් ගහලා මේ කාර්ය දුන්නුත්තරි යුත්තරි ඒකේ මොනවා හරි දෙයක් කරගන්න පුළුවන්ද? පුළුවන් නේ. ඒ බැංකු කාඩ් එකේ තියෙන පිටිපස්ස ෆොටෝ එකක් ගහලා ඉතින් කාර්යය උත් කොට කරනවා. මොකද කාඩ් එකක් කඩලා තිබිලා පින් අංකේ දැනගන්න ඕන කාඩ් එක යන්නේ. අර ATM එකේ සල්ලි ගන්න කාඩ් එක තියෙන්නේ. ඒකේ සල්ලි ගන්න මේ අංකේ ඕනෙමද? කාඩ් එක අරගෙන ගිහලා සෙට් එකකට ගිහලා ටික ගන්න පුළුවන් නේ. ඈ ඒකේ පින් අංකයක් රාසන් මොනවද ගන්නෑ. සුපර් මාකට් එකකට ගිහින් බඩු ගන්න පුළුවන් නේ. රාසන්කයක් කවුරුත් ගන්නෑ. ඉතින් පරිස්සමෙන් තමන්ගේ කාඩ් එක වෙන කෙනෙක් අතර පත් කරන්න එපා. එහෙම වුණොත් අමාරු වෙනවා. ඔයාලා කොටින්ම කිව්වොත් මම ඉක්මනට කියන්නම් මේ වගේ දේවල් වලට හරි කරලා මේ වගේ දේවල් මේ කියනකොට ටිකක් අර මේ කට්ටිය ගොඩක් අර කමෙන්ට් බොක්ස් වෙනවා මේ දේවල් නෙවෙයි ඕනේ නේද? සයිබර් ක්‍රයිම් නෙවෙයි මේවා සයිබර් ක්‍රයිම් වලින් පරිගණක අපරාධ වුණා මේවා දැනගෙන ඉන්න දැන් තාම උදාහරණ දෙන්න ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න නොකරන හින්දා මේ දහම් පාසල් වල ළමයි කියලා මේ වෙනියක් අවශ්‍ය නැහැ කියලා කියනවා. නමුත් නෑ කවදාවත් දවසක පොඩ්ඩක් හින්දා පොඩ්ඩක් ආගෙන ඉන්න. ඉතින් ඔන්න කියනවා පළමු අය සඳහා මේ පොලිය අඩු කරලා මේ ගනුදෙනුකාරව ආකර්ෂණීය ගන්න කතන්දර. ඒතර ආරම්භක පොලිය අනුපාත අඩුයි. ලියකියවිලි වැඩි අවශ්‍ය නැහැ. ණය දෙන්න පිළිබඳව අපේ ණය දෙනා ගැන අපි තොරතුරු දැනගන්න බෑ. අපි ණය දෙනාට තොරතුරු අපිට අපි දන්නේ නැහැ. එතකොට ඒවට ඉක්මනට අනුමැතිය ලබා දෙනවා. දැන් ඔය මේ අන්තර්ජාලයේ දෙන මොකද ණය දෙනවා කියලා ආයතන තියෙනවා මොනවත් නැහැ ඩොකියුමන්ට් මොනවත් ඕනේ නැහැ කියලා තියෙනවා. ඉතින් මේ ඒ වගේ දෙන්න ඒගොල්ලෝ නිකන් නෙවෙයි ඒගොල්ලෝගේ නොයෙකුත් යෙදෙවුම් තියෙනවා. මේ අපේ දුරකථනයේ දියුම සම්බන්ධතා වස්තු ඒගොල්ලෝ මොනවාද ක්‍රමයකට ගන්නවා. ඒගොල්ලෝගේ ක්‍රමවේදයක් තියෙනවා. ඒක ගන්නවා. ඉතින් අපි ණයගෙන් පැහැරෙන්නේ මොකද වෙන්නේ කියලා දන්නවද? අපි වැඩ කරන ඔෆිස් එකේ ප්‍රධානියන් බව කතා කරලා සිද්ධිය කියන්නේ. ඒ වගේ පුළුවන් තරම් ටාටර් කරලා ඔය කියපු මොකද කොහොමරි කරනවා ඒගොල්ලෝ. හැබැයි නිකන් නෙවෙයි 100,000 පොලියෙක් කරලා තමයි ඒගොල්ලෝ ගන්න. ඒ හින්දා අපි ණය ගන්නවා නම් ඒ ණය දෙන්නේ කවුද කොහෙන්ද දෙන්නේ? මේ රජයේ පිළිගත් අනුමැතිය තමයි අනුමැතිය බැංකුවකින් කියලා බලලා ගනුදෙනු කරනවා නම් වඩාත් හොඳයි. දැන් මේකෙත් තියෙනවා ඉස්සලා කියපු අර පින් අංක OTP එක දෙන්න එපා කියලා තමයි කියලා දෙන්නේ. අර මේ ශනික පහු ණය යෝජනා කරන සමග කටයුතු කරනවා නම් අතිශයින්ම මේ පරීක්ෂාකාරී වෙන්න කියලා කියනවා. ගිවිසුම් වල නියමය සහ කොන්දේසි වල අන්තර්ගතය සම්පූර්ණයෙන්ම වටහා ගැනීම අපහසු නම් එවැනි ගිවිසුම් වලට එළඹීමෙන් වැළකෙන්න කියලා තියෙනවා. ගොඩක් වෙලාවට බයර් ගන්න ගියපුවාම මේ අපිට ණය මුදල් නෙවෙයි අර බොන්ඩ් එක අස්තන් කරන්න සර් කියනනේ පැත්තකින් හරක් 10ක් ගහන යන්නේ අපිත් ගන්නවා එතනම අපකාරව ගන්නවා ණය ගත්තා ඉන්න බොන්ඩ් එකක් කියවලද කවද මං කියවලද නැහැ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ නමුත් අස්තන් කරනවා දෙක අපි ගනුදෙනු කරන විශ්වාසනීය බැංකුවකින් හින්දා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ හැබැයි අපි වෙන තැන් වලින්
අපි තියා ඔන්න එකක් අසල් කරනවා හරිය කියලා කියලා බලලා දැනගෙන අපිට බැරි නම් ඒක තේරුම් ගන්න බැරි නම් නීතිඥවරයෙක් කියපදේ සාරි අරගෙන අපි මේ කියවල බලලා තමයි ඒකට එන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ මේ ආයෙත් Facebook පැත්තට යනවා නේ. Facebook සාධන ගැන අහලා තියෙනවද? Facebook සාධන ගැන මේ කයිල කතා කරනවා Facebook ගන්න අපි. නේද? Facebook account එකක් නැහැ නේ. ඉතින් Facebook සාධන ගැන කමන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ තෝමද ඉස්සරහට Facebook account එකක් හදයි. නේද? ඒ හින්දා මේවා දැනගෙන ඉන්න එක වරදක් නැහැ. හරි අපි කතා කරමු. දැන් මේ Facebook සාධනියනේ කොහෙන්ද තැනක හොටෙල් එකක හරි මොනවාරි තැනක ඕගනයිස් කරන්න ගත්තා මේ Facebook සාධනියනේ. ඒතර මේවා ඕගනයිස් කරන්න කවුද? මද්ද්‍රව්‍ය මේ ජාවාරකාරය තමයි මේ ඕගනයිස් කරන්නේ. හේතුව මොකද්ද? ඒගොල්ලෝගේ බිස්නස් එක ව්‍යාප්ත කරන්න සහ මද්ද්‍රව්‍ය අලෙවි කිරීමේ කටයුතු වලට ලේසින් එක පොළඹවා ගන්නවා. මොකද ඔබ එකම වයස සීමාව බොහෝ දුරට එකම වයස සීමාවක කට්ටියක් මේකේ සෙට් වෙන්නේ. ඒ වුණා මේගොල්ලෝ ඇවිල්ලා එතන ඩාන්ස් කරනවා මම මේ පොඩි බණ්ඩයක් ගාව කියනවානේ. අර මද්ද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරනවා. හරි ඒක ගැන අපි පොඩි නිවුස් තිබිච්ච ඒවා බලමු. හැබැයි මෙහෙම දෙයක් කියලා දෙනවා. විෂ මද්ද්‍රව්‍ය සහ අලවිය වෙනත් නීති විරෝධී කටයුතු සිදුවන්නේ නම් අදාළ සාධ සංවිධානයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ සාධයක් අපිට පටන් ගන්න පුළුවන් නමුත් ඒකේ අර වගේ වැරදි දේවල් වලට අත්අඩංගුවට ගන්න බලය පවර්ලා තියෙනවා. බලමු දැන් අපි දැන් Facebook සාධකවල ගිහිල්ලා නැහැ. මොනවද තියෙන්නේ කියලා අපිට රටම කතා කරන Facebook සාධකවලට තරුණ තරුණියන් යන හේතුව මෙන්න. හැමදාම පොලිසිය වටනම තවමත් කරගෙන යන Facebook සාධකන විශේෂ හිමිදරවුල. වෙන බෙලිවුල්ලක් ප්‍රදේශයේ තවත් සාධකයක් වටලා මෙන්න අඩනිරුවත් තරුණියෝ බීමදී අනගරක පාලා Facebook එකේ නම තරුණ තරුණියෝ දාවෝ අමුතු පාටිය. දැන් ඕක මෙහෙමයි. නුවර සුපිරි මෝඩලයක FB සාධකයකදී පාසල් සුසුම 200ක් අල්ලනවා. අන්න FB සාධකයට පාසල් සුසුම ගිහිල්ලා. මෙන්න නිරෝධන නීතිය අස්සේ රාත්‍රී සාධ පවත්තන මක්කල 47 කාන්තාවට වැඩ මේ ආදරවන්තයින් ඉදිරියේදී පෙන්නුතු මත් කර කාටත් කරාපත්තු අමුතුම සාධ වැඩලු හැටි. අමුතුම සාධ කියන්නේ ඒක අමුතු වෙදී නේද? ඒක මෙතන කියලා නැහැ. මොකද අමුත්තක් ඇති සාධය. ඇතුළු වීමේ ගාස්තුව 5000යි. Facebook සාධයට ඇතුළු වීමේ ගාස්තුව 5000යි. මේ ඩාන්සින් ටැබ්ලට් එකකුත් තියෙනවා. ඩාන්සින් ටැබ්ලට් එකේ මිල අධිකයි. Facebook එකෙන් සෙට් වුණු කොල්ලෝ ගෙල්ලෝ පදමටපත් වුණු බණ්ඩාරම සාදේ 1000ක් ඇවිල්ලා ගැඹුරිකුත් විතර සාදේට ගිහිල්ලා දරුවටත් එක්ක ගිය මොනවාරි ඉපදෙන්න කලින් පොඩි අත්දැකීමක් දෙන්න ඕනේ කියලා හිතෙන් නැති යම්මනේ. මේ විතර කියලා දෙනවා Facebook ගැන සාද ගැන ඔබ නොදන්න විහිසුණු ඇත්තම කතාව මෙන්න කියලා කියලා දෙනවා. බීමත් තරුණියෝ අඩ නිරෝධී හැම තරුණයෙක් එක්කම පෙම්වතුන්සේ හැසිරීලා බුකින් සෙට් වෙච්ච තරුණ තරුණියෝ දාපු අමුතුම පාටිය. දැන් ඒතකොට මොකද්ද වෙලා තියෙන්නේ? Facebook එකෙන් සෙට් වෙලා පාටියක් දාලා දැන් පාටියක් කියලා කියන්නේ දැන් ගොඩක් ළමයි ඒක දන්නේ නැහැ. පාටියක් කියලා යන්නේ. පාටියක් කියලා දැන් සොට්ලගේදී පාටියට දැන් ඔයගොල්ලෝ යනවා දෙමාපියෝ යනවා ඔයගොල්ලෝගේ වැඩි හිටියෝ යනවා ඒක කවුරුත් දන්නේ නැහැ. එතකොට දැන් පාටියට යනවා. පාටියට යන සමහර මේක දැනගෙන සොට්ලලා ඉන්නවා නොදැන යන මිනිස්සුත් ඉන්නවා. මොකද Facebook එකකින් හම්බෙච්ච පාටියක් දැන් මේ වෙන්නේ. ඊට පස්සේ ඔන්න පාටියට ගියාට පස්සේ ඉතින් කට්ටිය නටනවාදී පොඩි මත් වෙන්න මොන හරි කරන්න ඕන කියලා හිතනවා. ඔන්න පළමුවට චුට්ටක් දාලා බලමු කියලා හිතන. ඒ වගේ දේවල් හිතනව නේද සමහර ලාවට.
හිතෙන් තරම් එපා දෙයියන. දැන් හිතෙන අවස්ථාව වැඩි. මොකද වැඩි පිළිසක් එක්කතු වෙලා නිකම් වයිස් වර්ධනයට ඇසෙට් වෙලා එන්ජොයි කරද්දි එතනදී පොඩ්ඩක් ඔය ටබා ගන්නවා කියලා කියන්නේ පුළුවන් දන්න දේ ටබා ගන්නවා. ඒ වගේ Facebook සාදවල ඔය වගේ දේවල් තමයි වෙන්නේ. ගියොත් එන්න වෙන්නේ කොහොමද කියන එක හිතා ගන්න බෑ. ජණ්ඩ කලින් 10000 වාරයක් හිතන්න මම යන්නේ කොතනද කියලා. දෙමාපියන්ට කියන්න මේක දෙයක් තියෙනවා මෙහෙම යන්න ඕන කියලා. ඉතින් මම කියන්නේ මේ Facebook කරා ඕගනයිස් කරන හැම වැඩක්. දැන් මේ අපේ වැඩසටහනක් දැන් මේ වැඩසටහන Facebook කරා ඕගනයිස් කරන්නේ මොකද සංකල්ප Facebook කරා තමයි දැන් මම ක්ලික් කරන්නේ. ඒතර හොඳ දේවලුත් තියෙනවා නරක දේවලුත් තියෙනවා. අන්ත දෙක හොරාගෙන යන්නේක තීරණය කරන්න ඕනවා. මම මොන පැත්තටද යන්නේ කියලා. ගිරවයි කතාව කියන්නේ හොඳ පැත්තට වෙඩින්ද ගිරව නරක. ඒ වගේ හොඳ පැත්තට වෙඩින්ද කියන්නේ. මේ වේරම දවසේ මේක ලැබලා පාටියක් තියක් කිරියම දානයක්වත් සෙට්ටලා නැහැ. සෙට්ටලා නැහැ නේ. මටත් නෑ Facebook සාධ මටත් සෙට්ටලා නැහැ. ඔන්ලයින් පන්ති වල ඔයගොල්ලෝ ඔන්ලයින් පන්ති දැන් නම් ටිකක් අඩු වුණා කොරෝනා වලත් එක්ක ඔන්ලයින් පන්ති ගම වැඩි හරියක් රටේ තිබ්බේ. ඉතින් අපේ දරු පරපුර වෙනුවෙන් අධ්‍යාපනය ගෙනියන්න අපිට වෙන විකල්ප තිබුණේ නැහැ. ඒ නිසා රටේ මේ ඔන්ලයින් ක්‍රමවේද ගෙනල්ලා ඔන්ලයින් පන්ති වල ගුරුවරුන් හරහා පාසල් ගුරුවරුන් ප්‍රැක්ටිස් කරලා ඔන්ලයින් දේශන ක්‍රමකින් පාසල් ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ඉදිරියට කරගෙන යන්න වැඩ පිළිවෙලක් හැදුවා. ඉතින් මේ වැඩ පිළිවෙලක් මේ හදාගෙන යද්දී මොකක්ද වෙලා තියෙන්නේ? පුතාගේ ඔන්ලයින් පන්තියේ තාත්තට ගන්න පෙම්ලයින් එක. බලන්න පුතේ ඔන්ලයින් පන්තියේ තාත්තට ළඟ තියාගන්න එපා. පෙම්ලයින් එකක් පැත්තට දෙන්න. අම්මට ගෙදරින් යන්න වෙනවා. හරි. එතන මෙන්න සූම් මාස්සේ අතවරලා ගුරුවරයන්ට හා දරුවන්ට සූම් වලින් නිර්වචනය කරනවා. ඒ කියන්නේ මොකක්ද? දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ සූම් වලින් මොන හරි කියන දේශනයකට හරි මොනවා හරි දෙයකට සම්බන්ධ වෙනවා කියන්නේ. එතකොට ඔබ නොයෙකුත් පිරිසක් සම්බන්ධ සවාල ඔයාලා පන්තිය කට්ටිය එකතු වෙලා කරන ඒ වගේ නම් එහෙම දේවල් වෙන්න විදිහක් නැහැ. නැත්නම් IT එක ඔන්ලයින් ක්ලාස් එකක් අතර කරනවා මම දැන් අහන්නේ පිටපස්සට. ඒකින්ද මේ අදාළ පන්තිම ළමයි විතරක් ඇඩ් කරගෙන කරණිය වගේ මේ ප්‍රධාන වශයෙන් ලොකුවට පිළිපු පිරිස සම්බන්ධ කරන මේ ඔන්ලයින් යන පන්ති ඒක බොහෝ පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ එනොත් ඒගොල්ලෝ කවුද කියලා අපි අඳුරන්නේ අර chat එකක් අස්සේ අසභ්‍ය ඡාය රූපයක් යොමු කරන්න පුළුවන් නරක වචනකින් ආමන්ත්‍රණය කරන්න පුළුවන් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී මේ තවත් කියලා ඔයාලා නිදහසේ ඉන්න ෆොටෝ අරගෙන මට WhatsApp කරන්න ඕනේ. Zoom මාස්සේ අතවර රැල්ලා ගුරුවරයන්ට හා දරුවන්ට Zoom වලින් නිර්වචනය කරනවා. මේ ඔයාලා නිදහසේ ඉන්න ෆොටෝ අරන් මට WhatsApp කරන්න කියනකොට කියන්නේ මොකක්ද නැන්නේ? මම ගේ ඉස්සරේ